විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත පෙරවීමට අදාළ උපදෙස් ලබා ගැනීම සඳහා බිංදුව ඇතුළත් කරන්න. රාජ්‍ය සේවා තොරතුරු විමසීම් සඳහා අංක 1 යොදන්න. ජනපතිට කියන්න සේවාව සඳහා අංක 2 යොදන්න. මධ්‍යස්ථාන නිලධාරියෙකු හැකි ඉක්මනින් සම්බන්ධ වනු ඇත. කරුණාකර රැඳී සිටින්න. මම මාතලින් මොහමඩ් අස්සර් කියලා කෙනෙක් කතා කරන්නේ උසස් සේවාවක් ලබා දීම සඳහා මම මේක පටිගත කරනවා. මට වුණා තිබ්බා අපි ලංකාව ලෝක ප්‍රසිද්ධ කරලා මේ වෙනසක් කරගන්නට. ඉතින් මම Facebook කරහා උඟක් සෙල්ෆි කරන වේබ් රෙකෝඩයක් වගේ තියන්න මම අන්තර්ජාල නීති ගැන දැනගන්න ඕනේ මට. ඒකට මම කතා කරුවා 1919 එකට කතා කරපුවම ඒගොල්ලෝ 100 ආයතන උඹරේ දුන්නා. මම පෙරේද ඒගොල්ලන්ට කතා කරේ. ඊට පස්සේ උදේට කතා කරන්න කිව්වා. ඊයේ උදේ 8:00ට උදේ දවල් 1:00ට ගත්තා 100 ආයතන. එතනින් තව කෙනෙක්ට දීලා තව කෙනෙක්ට දීලා එයා කතා කරුවේ වෙන විදියකට. ඉතින් මම කරන්න යන්නේ රට දියුණු කරලා මම දියුණු කරලා මුළු රටම එකතු කරලා මොනවද කරමු කියලා බලන්නේ. ඉතින් ස්මාර්ට් සිටි වගේ ස්මාර්ට් කන්ට්‍රීම ස්මාර්ට් කරන්න බලන්නේ. මගේ Facebook account එක මොහමඩ් අස්සර්. මම මොකක් කට්ටියත් එක සෙල්ෆි අරන් තියනවා. ඉතින් මගේ page එක ප්‍රොමෝට් කරගන්නත් ඕනේ. මට බෙවිල ජනපිත එක සාකච්ඡා කරන්න කවුරුරේම මේකන. ඒ කියන්නේ මන්නේ ආයතන කතා කරපුවම මේගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ මේ අන්තර්ජාලය ගැන. අර 100ට ආයතන කතා කරපු එකත් මට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරපු රෙකෝඩ් එකත් පුළුවන් නම් මට දෙන්න මට ඒක FB එකට දාන්න ඕනේ. හරි මහතාට 100 ආයතන ඔබතුමා කතා කරාද? එයාලා මම කිව්වා මේමයි මට මේක කරන්න තියෙන Facebook එකේ කියලා. එයා කියනවා ඊට පස්සේ ඔයා විදුලි බල ප්‍රශ්නයක් තිබ්බොත් විදුලි බලට ගන්න. අපි ඉන්නේ ඔය කෝරේ එක් කරුවොත් ඒව කරගන්න. ඔයා කියන විදිහට අපිට නටන්න බෑ. අපි පබ්ලික් සර්විස් එකක් කරන්න කියලා එයා කතා කරුවා. ඊට පස්සේ මම අද ගන්න එක රෙකෝඩ් කරුවා. මම ඒක රෙකෝඩ් කරන්න මට බැරි වුණා. මට ඕගොල්ලන්ට පුළුවන්කමක් තිබ්බොත් මට ඒක දෙන්න. මගේ Facebook ID එක මොහමඩ් අස්සර්. මගේ ටෙලිෆෝන් නම්බරය 075 513 මේක පොඩ්ඩක් ජනාධිපතිට කියන්න. මට විනාඩියක් හරි දෙන්න ජනාධිපතිට කතා කරන්න. රට කොහොම හරි දියුණු කරමු. අපිට පුළුවන් මේ විශේෂ මගේ page එකට කියලා බලන්න කියන්නකෝ. හරි මහත්මයා මේ ඔබතුමා බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න. එහෙමනේ මහත්මයා. ඔව් මට රටක් දියුණු කරලා අපිත් දියුණු කරලා පොඩි සාකච්ඡාවක් පවත්වන්න. මට ෆෝන් ඕවර් ද ෆෝන් පුළුවන්. Skype කරේ WhatsApp කරේ එහෙම කොහොම හරි කතා කරලා සාකච්ඡාවක් පවත්වන්න. විනාඩි 2ක් දුන්නා මට. හරි මහත්මයා ඔබතුමා ගැටුවා තමයි මම ජනාධිපතිතුමා යොමු කරන්නම්. ඒ කියන්නේ ඔබතුමා මේ ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න මේ සඳහා ප්‍රොමෝට් එකක් ඉල්ලනවා කියලා මම මෙතන දැනුවත් වීම කරන්නම්. හරි. හරි ඔබතුමාගේ නම ඉෆාම් මගේ Facebook ID එක මොහමඩ් අස්සර්. පොඩ මගේ page එක බලන්න. මගේ page එක පොඩ්ඩක් like කරන්න. හරි මහත්මයා. thank you බොහොම ස්තුතියි. මේක අපිට මෙතන යොමු කිරීම කරන්නත් විතරයි පුළුවන්. හරි නේ. ලයින් එකේ ඉඳලා ගම. හරි අපරික පැරණි ඉතින්. හරි. ඉන්ටර්නෙට් මොනවද? ඔබතුමාගේ ලිපිනිය. 8න් 1 12වත් සෙන් පොතුමග මාතර. අංක 8න් 15 ඔව් 12වත් සෙන් පොතුමග මාතරේ. 12වත් මාතරේ. ඔව්
මාතලේ. අංක 8 එක දොරවත්ත මාතලේ. ඔව්. හරි. ඔබතුමාගේ නම අස්වර් නේ? මොහමඩ් අස්හර්. ඔව්. ASHR. මේ ඉන්දුනුපත අංකය කියන්නද? නෑ අවශ්‍ය නැහැ. මට කියන්නේ ඔබතුමාගේ මේ කතා කරන තුර ඒ කියන්නේ ඔබතුමාගේ ජංගම දුරකථන අංකය තියෙනවද? ජංගම දුරක තියෙනවා. ඒක නම් Facebook එකම තියෙන්නේ 075 513යි හරි 95 41 41 ඔව් 075 513 9541 හරි මහත්මයා මේ ඔබතුමාගේ ඊමේල් ID එක තියෙනවද? තියෙනවා. MHMD ඔක්කොම කැපිටල් එක සිම්බල්ද? ඒක ප්‍රශ්නයක් නෑ නෑ. නැවත කියන්නේ MHMD 0 ASHR @gmail.com ඔව්. හරි මහත්මයා. හරි බොහොම ස්තුතියි. මම යම් ක්‍රම කළා තියෙන ඔබතුමාගේ යොමුවන ඔබතුමාගේ ජංගම දුරකථනට ගලපලා ඇති. රයිට් හරි. මොකක් මම ලබා දෙන්න තන ලියාගෙන PRA ඇලයිර. 2016 ඇලයිර. 38 895. රයිට් හරි. මම මේක රෙකෝඩ් එකක් තියෙනවා. මම මේක එක දානවා පොඩ්ඩක් මගේ පේජ් එක බලන්න කියන්න. හරි මහත්මයා. රයිට් බොහොම ස්මාර්ට් නගර රටක් කරලා රට ලොවටම ගෙනියමු. thank you. හරි මහත්මයා. මම මේ සමය ජනාධිපතිතුමනි විශ්ලේෂණය කරන්න. හරි thank you.